වෙල්කම් ටු මයි channel. වෙනදා වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ සෙට් එක. ඔන්න අද ඔයාලට මම ගෙනල්ලා තින්නේ ගොඩක් වටින වීඩියෝ එකක්. ඉලෙක්ට්‍රික් බයික් එකක් හෝ ස්කූටර් එකක් ගන්න බලාගෙන ඉන්න ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක්. වීඩියෝ කරනකම් රැඳිලා ඉන්න ඔයාලට ලොකු දෙයක් ගන්න පුළුවන් මේ වීඩියෝ එකකින්. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මාසයකට කිලෝමීටර් 2500ක් වගේ දුවලා මම සාමාන්‍යයෙන් ෆාස්ට් චාර්ජිනුත් දෙකක් තුනක් වගේ සෙට් වෙනවා. ලයිට් බිල 1500 වැඩිලා තියෙනවා. මේක හොඳයි. මේකේ බැටරි හෙල්ත් එකක් තාම හොඳට තියෙනවා. හරි ලිතියම් බැටරියක් තියෙන හොඳ කම්පැනි එක බයික් එකක් ගත්තොත් මේකත් සාමාන්‍යයෙන් හොඳයි. තව කම්පැනි වලත් හොඳ බැටරි තියෙනවා දැන්. ඔය ප්‍රශ්නේ නෑ මම කිලෝමීටර් 28000ක් දුවලත් මේකේ බැටරි හෙල්ත් එක 96ක් තියෙනවා මම විශ්වාස කරනවාද? ඉතින් කොහොමද යාළුවෝ සෙට් එක? ඔන්න අද මම ඔයාලට ටිකක් වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. මේක ඉලෙක්ට්‍රික් බයික් එකක් පාවිච්චි කරපු කිලෝමීටර් 28000ක් දුවපු කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක යන වීඩියෝ එකක්. ඔයාලට ලොකු දෙයක් ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. වීඩියෝ කරනකම් රැඳිලා ඉන්න. ඔයා දැනටමත් ඉලෙක්ට්‍රික් බයිසිකලයක් හෝ ස්කූටරයක් පාවිච්චි කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ස්කූටරයක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එකට ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි. ලංකාවේ ඉලෙක්ට්‍රික් බයික් පාවිච්චි කරන ගොඩක් අය කියන දෙයක් තමයි ඉලෙක්ට්‍රික් බයික් ගන්න එපා. මේවා ලෙඩ ගොඩවල්. මේවා කියන තරම් දුරක් යන්න බෑ. ඒ වගේම බැටරිය ගොඩ කාලයක් පාවිච්චි කරන්න බෑ වැනි ලොකු ප්‍රශ්න ගොඩක් ඉලෙක්ට්‍රික් බයික් පාවිච්චි කරපු අයට තියෙනවා. ඔයත් මේ දේවල් ගැන නොදැන ඉලෙක්ට්‍රික් බයිසිකලයක් හෝ ස්කූටරයක් ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාලටත් ඒ ප්‍රශ්න ටිකම එනවා. ඒ නිසා මේ වීඩියෝ ඉවරනකම් බලන්න. ඔය ආසම ඉලෙක්ට්‍රික් බයිසිකලේ ස්කූටරේ ඔයාගේ කරගන්න පුළුවන් මේ වීඩියෝ ඉවරනකම් බැලුවොත් හරියට ඒ දේ කරගන්න. ඉලෙක්ට්‍රික් බයික් වලට ගොඩක් අය බයිනවානේ. ඒතකොට මේකට ඔයා මොකද කියන්නේ? මම මේක අරගෙන දැන් අවුරුද්දක් වෙනවා. ගිය අවුරුද්දේ හරියටම 7 වෙනි මාසේ ගත්තේ. දැන් කිලෝමීටර් 28000 ගණන් දුවලා තියෙනවා. සර්විස් කරලා තියෙන්නේ 5යි තාම. 6 වෙනි සර්විස් එක තව කිලෝමීටර් 2000කින් වගේ එනවා. ඇත්තටම හැම සර්විස් එකකටම මට ගියේ 2500ක් වගේ. බ්‍රේක් පෑඩ් දෙක ඉස්සරහා එකපාරක් මාරු කරා, පිටිපස්ස එකපාරක් මාරු කරා. සාමාන්‍යයෙන් මට මාසයකට කිලෝමීටර් 2500ක් වගේ දුවලා මම සාමාන්‍යයෙන් ෆාස්ට් චාර්ජිනුත් දෙකක් තුනක් වගේ සෙට් වෙනවා. ලයිට් බිල 1500 වැඩිලා තියෙනවා. මේක හොඳයි. මේකේ බැටරි හෙල්ත් එකක් තාම හොඳට තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් ගෲප් වල Facebook ගෲප් වල ගොඩක් අය කමෙන්ට්ස් එහෙම දැකලා තියෙනවා කිලෝමීටර් 15000න් ඒ වගේ වලදී බැටරි මාරු කරලා බැටරි රීප්ලේස් කරලා තියෙනවා කියලා. එතකොට ඔය බැටරි දැන් වා කීයක් මාරු කරලා තියෙනවද මේ කිලෝමීටර් ගානට? ඒ කතාව එන්නේ සාමාන්‍යයෙන් ලෙඩ් ඇසිඩ් බැටරි වලට. හරිද? ලෙඩ් ඇසිඩ් බැටරි කියන්නේ සාමාන්‍යයෙන් චාර්ජින් සයිකල් ගොඩක් අඩුයි. සහ ක්වොලිටි එක පල්ලෙහා මට්ටමක තියෙනවා. හරි ලිතියම් බැටරියක් තියෙන හොඳ කම්පැනි එක බයික් එකක් ගත්තොත් මේකත් සාමාන්‍යයෙන් හොඳයි. තව කම්පැනි වලත් හොඳ බැටරි තියෙනවා දැන්. ඔය ප්‍රශ්නේ නෑ මම කිලෝමීටර් 28000ක් දුවලත් මේකේ බැටරි හෙල්ත් එක 96ක් තියෙනවා මම විශ්වාස කරනවාද? අනිත් එක වොරන්ටි තියෙනවා සාමාන්‍යයෙන් අවුරුදු 8ක් වෙනකන් අපිට ඒක වැඩි කරලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා කිලෝමීටර් ලක්ෂයක්වත් දුවා ගන්න පුළුවන් වෙයි කියලා කිසි ප්‍රශ්නයක් නැතුව. දැන් ඔයා කොච්චර මොනා කිව්වත් ඔය බයික් එකේ ප්‍රයිස් එක ගොඩක් ගණන් නේද? සාමාන්‍ය ලක්ෂ 3-4ටත් බයික් තියෙනවා මම දැකලා තියෙන ඉලෙක්ට්‍රික් බයික්. මේ බයික් එකේ ඔච්චර ගණන්? ඔයා කිව්වා හරි ලක්ෂ 3-4 ඉඳන් බයික් තියෙනවා. ඔයා බලන්න මේ බයික් ගිහිල්ලා කොහොමද කියලා. ඒව ඇත්තටම ෆොටෝස් වලින් බලන්න එපා. ඔයා බයික් එකට නැගලා පොඩ්ඩක් පැදලා බලන්න ඒවා එක්ස්පීරියන්ස් කරලා. සාමාන්‍යයෙන් මේ ප්ලාස්ටික් පාර්ට් ඉඳලා කිසිම ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එකක් නැහැ. ඒක අංක 1. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ ටොටල් එක එහෙම ගත්තොත් ඒ ඔක්කොම ප්ලාස්ටික් වලින් එන්නේ. මෙහෙම සාමාන්‍යයෙන් ඇඟිල්ලෙන් උනත් කරකවන්න පුළුවන් සමහර බයික් වල ටොටල් එක. සාමාන්‍යයෙන් මේකේ හොඳ අතට හොඳ කම්ෆර්ටබල් ගතියක් තියෙන. කියන්නේ අපි පෙට්‍රල් ස්කූටරයක් පදිනවා වගේ. ඒත් එක්ක මේකේ මුළු චැසි එකම ඇලුමිනියම්. මොනෝ ෂොක් එකක් එන්නේ. මෙතන තමයි බැටරි කම්පාර්ට්මන්ට් එක එන්නේ. ෆුල් සීල් බැටරියක් IP67 water and dust resistant මේ බැටරියක් එන්නේ. මෙතන ලොකුම දේ මෙතන හබ් මෝටර් එකක් නෙවෙයි ඉන්නේ. මෙතන ඇතුලේ තමයි මැද මෝටර් එක වෙනම ඉන්නේ. අනිත් එක මේක බෙල්ට් ඩ්‍රයිව් එකක්. ඉස්සරහා පස්ස දෙකම ඩිස්ක් බ්‍රේක් එන්නේ. මේකේ ඩිස්ක් බ්‍රේක් එකත් කොම්බි බ්‍රේක් සිස්ටම් එකක් ඉන්නේ. පිස්ටන් තුනකින් තමයි බ්‍රේක් වදින්නේ. ඉතින් ආයි ජපාන් බයික් එක වගේ
මේ බ්‍රේක් සිස්ටම් එක නම් ආයි සුපිරි. සාමාන්‍යයෙන් මම TVS Ntorq බයික් එකක් පදිනවා. මගේ බයික් එකකුත් තියෙනවා. ඒකට වඩා මේකේ බ්‍රේක් සිස්ටම් එක සහ සේෆ්ටි එක බැලන්ස් එක සුපිරි කියලා ඔයා විශ්වාස කරනවද? තව හොඳම ෆීචර් එකක් තියෙනවා. පේනවද මේකේ Google Maps තියෙනවා. ඉතින් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාට කැමති තැනක මෙතන Google එකේ සර්ච් කරලා යන්න පුළුවන් දුර ඒ ඔක්කොම බලන්න පුළුවන්. අනිත් එක මේ තියෙන්නේ මම අන්තිමට සර්ච් කරපුවා. පේනවනේ ශාන්තිපුර, හෝර්න් ප්ලේස්, නුවරඑළිය ඒව තමයි මම අන්තිමට සර්ච් කරේ. අනිත් එක මේකේ බැටරි වල රේන්ජ් ඒ කියන්නේ පර්සන්ටේජ් එකක් පෙන්නනවා. යන්න පුළුවන් දුර, ඒ යන මෝඩ් එකේ යන්න පුළුවන් දුර මේ තියෙන්නේ. මම දැනට දුවලා තියෙන දුර කිලෝමීටර් 28136ක්. ඉතින් මේ බයික් එක ගණන් වැඩි එක අහන්න දෙයක් නෙවෙයි නේද? සාමාන්‍යයෙන් මේ මුළු බයික් එකම දිරන්නේ එහෙම නෑ. සාමාන්‍යයෙන් මුහුදු බඩ පළාත්වල කට්ටියට වුණත් සාමාන්‍ය කිසි ප්‍රශ්නයක් නැතුව මේ බයික් එක පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ස්පේස් එකක් තියෙනවා සීට් එකේ වුණත්. මෙතන ෆ්ලෝ බෝඩ් එකේ හොඳ ඉඩක් තියෙනවා. අනිත් එක හොඳම දේ මේ බයික් එක පට්ට ස්පීඩ් යන්න පුළුවන්. ඔයා විශ්වාස කරන පැයට කිලෝමීටර් 90ක ස්පීඩ් එකකින් මේ බයික් එක යන්න පුළුවන්. ඒත් එක්කම පැයට කිලෝමීටර් 45 රේන්ජ් එක තප්පර 3.3කින් රීච් කරන්න පුළුවන්. ඉතින් මේ බයික් එකයි යන තැන හැමෝම මේ බයික් එකේ විස්තර. ඒකයි මේ බයික් එක ගන්න. දැන් ගමනක් යද්දී ෆුල් චාර්ජ් කරන්න සාමාන්‍යයෙන් කොච්චර වෙලා යනවද? සාමාන්‍යයෙන් 120 ඉඳලා 100 චාර්ජ් කරන්න 120ක් කම්ප්ලීට් වෙන්න සාමාන්‍යයෙන් පැයක් වගේ තමයි ගෙදර නෝමල් චාර්ජ් යන්නේ. එතකොට 120 ඉඳලා 180ට චාර්ජ් කරන්න 100 චාර්ජ් කරන්න පැය 4යි හරියටම යන්නේ. ඔය බින්දුවටම බැස්සුවොත් පැය 5ක් යනවා. බින්දුවටම බැස්සුවොත්. අනිත් එක හොඳම දෙන්න වෙන්න මෙතන මේ charging port එක පෙන්නනවා. මෙතන තමයි මේකේ charging port එක දිනවා. දැකලා තියෙනවද ලංකාවේ කිසිම බයික් එකක මෙච්චර ලොකු safety විදිහට තියෙන charging port එකක්. මේකට සාමාන්‍ය charge එක plug කරාට පස්සේ charge එක lock කරගන්නවා. ඒත් එක්ක මේකට fast charging access ඉතින් ලංකාවේ තාම ගොඩක් ඒත grids නැහැ. ඉස්සරහට සමහර ටික වැඩි කරයි කියලා කියනවා. ඉතින් කම්පැනි කවුරු බලන්න කොට ඒකට හිතලා මේක payment system එකකට දාලා මොකද හදලා දුන්නොත් මම හිතන්නේ travel කරන්න අපේ එදිනෙදා ගමන් වලට electric bike එකකින් යන්න බැහැයි කියන මතය සම්පූර්ණයෙන් නැති. අනිත් එක දැන් ඔක කොච්චර කිව්වත් සාමාන්‍යයෙන් කිලෝමීටර් කොච්චර ප්‍රමාණයක් යන්න පුළුවන්ද charge එකෙන්? මෙහිමයි. බැටරිය සාමාන්‍යයෙන් අපේ බැටරිය මෙතනනේ ගොඩක් වෙලාට ඉන්ස්ටෝල් කරන්නේ මෙතන හරි සීට් එක යට. සාමාන්‍යයෙන් කිලෝමීටර් 400 500 යන්න බයික් ගැන සමහර අය අහනවා. ඒ අහන කට්ටිය ඇත්තටම කිලෝමීටර් 100ක්වත් යන්නේ නැති අය. මම දැන් අද ඇවිල්ලා ඉන්නේ නුවරඑළිය. මගේ ගෙවල් අලුත්ගම. මම දවස් 7ක ට්‍රිප් එකක් යනවා. ඉතින් මාත් එක්ක තව යාළුවෙකුත් යනවා. ඔයා මේ ඒ වගේම මේකේ ෆාස්ට් චාර්ජින් තියෙනවනේ. ඉතින් ෆාස්ට් චාර්ජර්ස් ඔයගොල්ලෝ හිතන්න කිලෝමීටර් අඩුම ගානේ 60කින් 80කින් වගේ ඉන්ස්ටෝල් කරොත් ලංකාවේ විනාඩි 30ක් වගේ තමයි යන්නේ අපිට ෆාස්ට් චාර්ජින් ෆුල් කරගන්න බැටරිය. ඒ කියන්නේ 80 කම්ප්ලීට් කරගන්න. සාමාන්‍යයෙන් අපි කිලෝමීටර් 100ක් විතර ගියාට පස්සේ 80ක් විතර ගියාට පස්සේ ප්‍රායෝගික ජීවිතයේදී අපි ඕන වෙන බයික් එක කොයි හරි නවත්තලා ඒකක් බීලා පොඩක් රෙස් කරලා යන්න. ඉතින් ඒ විනාඩි 30දී අපිට ෆාස්ට් චාර්ජ් එකක් ළඟ තියෙනවා නම් මං හිතනවා මේ බයික් එක අපිට ලංකාවේ ඕනම තැනකට යන්න පුළුවන්. ඕනම කඳු පාරක බලගොඩෙල්ල තියෙන පාරක යන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඒකේ ෆාස්ට් චාර්ජර්ස් ටික හරියට ලංකාවේ හරියට ප්ලෑන් කරලා ඉන්ස්ටෝල් කරොත් මේකට ගහන්න බයික් එකකුත් නෑ. ඔය බයිනයිට කියන්න කිසිම හේතුවක්. දැන් ඔයා ඉන්නේ මේ නුවරඑළියේ. නුවරඑළියට ආවේ කොහොමද? බයික් එක පටවන් ආවද මොකක් හරි නැත්නම් මේ කිලෝමීටර් මෙච්චර දුරක් ආවේ කොහොමද මේ බයික් එකෙන්? මම පළවෙනි දවසේම නුවරඑළියට ආවේ නෑ. මොකද මම ප්ලෑන් කරේ පළවෙනි දවසේ නුවරඑළියට එන්න පුළුවන්. සාමාන්‍ය කිලෝමීටර් 120ක් තනියෙන් එනවා නම් 120ක් විතර එන්න පුළුවන්. කඳුවල චුට්ටක් රේන්ජ් එක අඩු වෙයි.
මගේ බයික ජෙන් 4 එකක්. මේකේ රේන්ජ් එක 110යි. ඒක 120ක් විතර යන්නේ. මම කොයින් හරි රෙස් කරන තැනකින් පැයක් දෙකක් තුනක් වගේ charge කරගෙන මට මේ ඩෙස්ටිනේෂන් එකට එන්න පුළුවන්. මොකද මම පළවෙනි දවසේ ගියේ අලුත්ගම ඉඳලා මම හතරගමට ගියේ vlog එක දාලා ඇති. ඉතින් ලොකු රස්තියාදුවක් කියන්නේ පොඩි පරක්කුවක් තියෙනවා. නමුත් ෆාස්ට් චාර්ජර්ස් එහෙම තිබ්බොත් ඔය පරක්කුව පොඩ්ඩක්වත් අදාළ වෙන්නේ නැහැ. විනාඩි 30ක් ඔය හරි නැවතිලා බයික් එක charge කරගෙන යන්න මං හිතන්නේ කාටවත් ඒ තරම් හදිස්සිකාරයෝ ලංකාවේ නැහැ නැතුව ඇති කියලා. මං හිතන්නේ සාමාන්‍යයෙන් අපි කෑම කන්න තේ එකක් බොන්න කොහොමද නවත්තනවනේ. මොකද මේ රේස් පදිනව නෙවෙයි. ඒ නිසා මම හිතන්නේ මේ බයික් එක 100%ක් අපිට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන අය දන්නවා ඒකේ තියෙන ලාභය සහ පහසුව ඉතිරි. ඔයා කියන විදිහට නම් ඉතින් ඉලෙක්ට්‍රික් බයික් එකට මේ මුකුත් කියන්න බෑ ඉති. ඇත්තටම මාර වටිනවා. සාමාන්‍යයෙන් ඉතින් ඔයා මේ බයික් රෙකමන්ඩ් කරන්නේ කොහොමද කෙනෙක්ට? මම රෙකමන්ඩ් කරන්නේ අපිට මූලික වියදම විදියට හරි ගාණක් වියදම් කරලා ලංකාවේ බ්‍රෑන්ඩ්ස් කීපයක් තියෙනවා. මේක මම රෙකමන්ඩ් කරන පළවෙනි එක මේක. මේකේ Google Maps හැමදේම කියන්නේ හොඳ ඇප් එකක් තියෙනවා බයික් එකට. ඒවත් එක මම මේක තමයි පළවෙනි රෙකමන්ඩ් කරන්නේ. තව බයික්ස් කීපයක් තියෙනවා ලංකාවේ. ඉතින් ඒ වගේ හොඳ බයික් එකක් හොඳ වොරන්ටි එකක් ඇතුව හොඳ කම්පැනි එකක වොරන්ටි එකක් ඇතුව ගන්න. එතකොට ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මම අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රික් බයික් රෙකමන්ඩ් කරන ඉලෙක්ට්‍රික් බයික් විතර නෙමෙයි හොඳ ඉලෙක්ට්‍රික් වාහන ඒ ඔක්කොම රෙකමන්ඩ් කරනවා. මොකද පාරේ යනකොට දූවිල්ලත් එක්ක කළුදුම ඔයගොල්ලන්ට ඉවසන්න පුළුවන් ඒ සද්දේ. ඉතින් රිලැක්ස් එකේ ගමනක් යන්න EV වලට දැම්ම චේන්ජ් වෙනවා. ඔයාට මොකද හිතෙන්නේ මේ වීඩියෝ ගැන? යටින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වාහන වලට ආදරය කරන කෙනෙක් නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්නත් එපා. එහෙනම් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් නැවත හමු වෙමු.